2018 ඉඳලා පළවෙනියා මේකේ. ලකුණු 79ක් එනවා. ඒකක් නම් එනවා බබලා. ඉතින් ඉංජිනේරිය යන්න නම් ප්‍රමාණවත් නැත. මම හැමදාම කිව්වා වගේ අපි ව්‍යුහගත රචනායක රසායන විද්‍යා පේපර් එකේ මේ අපි ලියන්නේ හරි. ඒකට අපි මෙන්න මේ හතරට CA හතරක් දෙනවා. මම කියන්නේ හැම වෙලේම අඩුම මෙතන ඇවරේජ් එක 75ක් තියෙනවා. ඇවරේජ් එක 75. එහෙම 75 තියෙද්දර දැන් ෆිසිකල් ගානක සුළු කිරීම වරදින්න පුළුවන්. මෙන්න මේ ගණන් දෙක පළවෙනි එකයි හතරවෙනි එකයි. මම හැම වෙලේම දරුවන්ට කියන්නේ පුළුවන් තරම් පළවෙනි ප්‍රශ්නේ කරා උත්තර බැලුවත් ආයෙත් පළවෙනි ප්‍රශ්නයක් කරා වෙන එකක් කරා වෙන පළවෙනි ප්‍රශ්නයක් කරා වෙන පළවෙනි ප්‍රශ්නයක් කරා පළවෙනි ප්‍රශ්නේම ලියලා ඒ ප්‍රශ්නේ රිද්ම් එක අඳුර ගන්න. හතරවෙනි ප්‍රශ්නේම ලියලා රිද්ම් එක අඳුර ගන්න. ඇවරේජ් එක 75ක් තියෙනවා. මෙතන මේ දෙකටයි ලකුණු වෙන වෙනම හම්බෙනවා. ඇවරේජ් එක මේ හතරේ 120ක් තියෙන්න ඕනේ. 120 ඒවා හතරක් එන්න ඕනේ. තොදරුව 120යි එනවා කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. ඕගනික් ප්‍රශ්නේ. අත්‍යවශ්‍යයි 150. අත්‍යවශ්‍යයි 150. ඉනෝගනික් ප්‍රශ්නේ. අත්‍යවශ්‍යයි 130ක් වත්. 140ක් නම් අනිවාර්යෙන් ඕනේ. 30 40 ඕනේ. මේ දෙකට මම කියන්නේ අත්‍යවශ්‍යයි තමයි. හැබැයි මේ දෙක සුළු කිරීමක් කර දුන්නොත් දෙය ඉවරයිනේ. මේක සුළු කිරීම එහෙම නම් නැහැ නේ මොගුල්. ඕගනික් කියන්නේ අනිවාර්යෙන් හොඳට කරන්න ඕනේ. මේ ඔයගොල්ලෝ ගොඩක් අය හොඳයි. නියමයි. ඒ කියන්නේ පේපර් එක ගත්තාම මේ සෑහෙන්නම ලකුණු තියෙනවා. දන්නවද ඕගනික් වලට 150 මෙතන ඉන්නවා 20ක් විතර. නියමයි. ඒතකොට දැන් මේක හැබැයි දැන් මම කියන්නේ 75 4ක් කියන්නේ 300යි. 120 4ක් කියන්නේ 480යි. මේක බෙදුවොත් එහෙම 780 එකතු කරලා ඒක 20ෙන් බෙදනවනේ ළමයි. ඒතකොට මෙතන එනවා මේ 39ක්. ඒ 39යි MCQ 40කුයි ගහගත්තොත් ලකුණු 79ක් එනවා. ඒකක් නම් එනවා බබලා. මේක කුරුණෑගල නුවර වගේ දිස්ත්‍රික් එක. මෙඩිසින් ඉංජිනේරිය යන්න නම් ප්‍රමාණවත් නැත. හරි. එහෙනම් මේක තව ටිකක් උඩට උස්සන්න ඕනේ. දැන් ඔන්න අභියෝගයේ තේරුම් ගන්න අපිට තියෙන එක. මේක තරංග විභාගය. තරංග විභාගයක් සහ කඩයිම් විභාගයක් කියන දෙක. කඩයිම් විභාගයක් වගේ නෙවෙයි තරංග විභාගය. තරංගයේ ඉස්සරහින් යන්න. තරංග විභාගයක් නෙබම් මේක තරංගයේ ඉස්සරහින් යන්න. නේද? ඔය එක පස්සේ බෑ එහෙම බෑ. තරංගයේ ඉස්සරහින් යන්න. නාන කුරුණෑගල නුවර දරුවෝ මෙන්න මේ සීමාවේ ඒකට නෙමෙයි 85 86 ඒකට යන්. හරිද? ඔයගොල්ලෝ කොහොමත් මේ සැරේ ගන්නවනේ කොහොමත් ඒක නෙමෙයි මේක දැන් 2018 ඉඳලා පළවෙනියා මේකේ. හරි ගිය සැරේ බයෝ පළවෙනියා නෑ. බයෝ දෙවෙනියා ඉන්නවා. නේද? මැත්ස් පළවෙනියා ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියා ඉන්නවා. උඩ කොළඹ කාස් තුන වෙන්නේ මෙහෙ ඇවිල්ලා නේද? එහෙනම් මේ කිව්ව දේවල් අහලා උන් මේ මැච් එක ගැහුවේ. ඉතින් වැඩ කරන්න. හරි. පුළුවන් තරම් වැඩ කරන්න. වැඩ කරන්න මේවා අපි හදා ගන්න ඕන තනියෙන්. දැන් එක ප්‍රශ්නෙට ලකුණු වෙන්නේ නැත්නම් එක ලියන්න දිගට එකම ලියන්න එක ප්‍රශ්නෙම ලියන්න. ඒක ලකුණු වෙන්නේ අප්පා දෙකෙන්වත් බලනවා ඒක හරියන්නේ නේද? හරි. එහෙනම් පරිස්සම් වැඩ කරමු. තා පොඩ්ඩයි තා සති 5යි.